අයින් වියල්ලා මෙගේ බේරෙක් නෑ. හරි ඔන්න මං කිව්ව විදිහට මේ වීඩියෝ එකක් හදාගන්න විදිය ගැන වීඩියෝ එකක් අදගෙනල්ලා තියෙනවා. ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් මං හදාගත්ත වීඩියෝ ටිකත් බලන්න ඇති. මේ වීඩියෝ එක බලලා නැත්නම් මේ වීඩියෝ එකේ මං හදපු වීඩියෝ ටික දාලා තියෙනවා. මේ උඩ දාන කාඩ් එක ක්ලික් කරලා ඔයා මේ වීඩියෝ එක බලලා එන්න. බලලා ආවම තේරුම් ගන්න පුළුවන් අපි මේ හදන වීඩියෝ එක කොයි වගේ වීඩියෝ එකක්ද කොයි වගේ ක්වොලිටි එකක්ද අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි දැන් අපි වීඩියෝ එකට ගිහින් බලමු ඔයාලටත් ඒ වගේ වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ Google Chrome Map එක ඕපන් කරගන්න. Google Chrome Map එක ඕපන් කරගත්තට පස්සේ search bar එකට ගිහින් Gemini Pro කියලා search කරගන්න. Gemini Pro කියලා search කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පළවෙනියට වෙන වෙබ්සයිට් එක උඩ එක බලක් ක්ලික් කරන්න. මෙන්න මේ වගේ තැනකට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ඔයාලට ආවට පස්සේ මෙන්න මේ විදිහට උඩම තියෙන පළවෙනි වෙබ්සයිට් එක උඩ ක්ලික් කරන්න. පළවෙනි වෙබ්සයිට් එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන යට තියෙනවා create with flow කියලා. එන්නේ ඒක උඩ පාරක් ටච් කරන්න. ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එයි. මෙතන තියෙන ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඊමේල් ටික. ඔයාලට මෙතන කැමති ඊමේල් එකක් දීලා මේ ඇප් එකේ sign up වෙන්න පුළුවන්. ඔයාලා කැමති ඊමේල් එකක් මෙතන තෝරගෙන ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඒක උඩ ටච් කරාට පස්සේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙත් අපි මෙන්න මේ වගේ අලුත් ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන login කියලා පොඩි වෙලාවක් යයි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට හරි දෙකක් මෙතන මෙහෙම දාලා මෙතන තියෙනවා next කියන බටන් එකක්. එන්න ඒක උඩ ක්ලික් කරන්න. මෙතන හරි දෙක සිලෙක්ට් කරගෙන නැතත් කමන්නේ. මෙතන next කියන උඩ සිලෙක්ට් කරන්න. next කියන එක උඩ ටච් කරාට පස්සේ ඔයාලා ආයෙ මෙන්න මේ වගේ එකක් එයි. මෙන්න මේ වගේ එකක් ආවට පස්සේ ඔයාලා මෙන්න මේ පොඩක් මේක පහළට පොඩක් කියලා මෙතන උපදේශ වගේක් වගේ තියෙන්නේ. කොහොම පහළට ගිහිල්ලා මෙතන continue කියලා එකක් තියෙනවා. එන්නේ ඒක උඩ එකපාරක් ටච් කරන්න. හරි දැන් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ආයෙ බලා ගන්න පුළුවන්. මෙතන යන්න ප්ලස් ලකුණක් එක new project කියලා එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඒක උඩ ටච් කරාට පස්සේ login කියලා වැටිලා පොඩි වෙලාවකින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන VEO3 කියලා තියෙනවනේ. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් පුළුවන් ඔයාගේ වීඩියෝ එකේ size එකට සිලෙක්ට් කරන්න. TikTok size, YouTube size තමයි මෙතන තියෙන්නේ. හරි ඔයාලට මෙතන කැමති size එක සිලෙක්ට් කරගෙන මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේකට type කරන්න එකක් තියෙනවා. create a video with කියලා එන්නේ ඒක උඩ ඔයාලා prompt එකක් type කරගන්න. ඔයාලගේ වීඩියෝ එක හැදෙන්න ඕනේ prompt එක type කරගන්න. මේ prompt එකක් ලියා ගන්න ඔයාලා දන්නේ නැත්නම් මම මේ prompt එක ලියා ගන්න එක ගැන වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්න. දැනට මම මෙතන හදාගත්ත prompt එකක් තියෙනවා. මම ඒක මෙතන search කරන්න. මෙතන type කරන්න. ඔන්න මම දැන් හදාගත්ත prompt එක මම මෙතන type කරනවා. type කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා හරි ලකුණක් වගේ සුදු පාට රවුමක් ඇතුලේ කළු පාට ඊතලයක්. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මම දැන් දාපු prompt එකට අනුව මගේ වීඩියෝ එක හැදෙන්න පටන් අරන්. ඔයාලා මේ prompt එක ලියන්න දැන් නැත්නම් මම ඔයාලට prompt එක ලියන විදිය ගැන වීඩියෝ එකක් අනිවාර්යෙන් ඉස්සරහට අරන් එනවා. ඔයාලා මේ වීඩියෝ එක අරන් එනකම් මේ විදියට ඔයාලා දන්න විදියට prompt එකක් හදලා type කරලා බලන්න. බලමු දැන් මම දාපු prompt එකට අනුව ඔයාලා හදලා තියෙන වීඩියෝ එක කොයි වගේද කියලා. මම මෙතනට දාපු prompt එකත් මම description එකේ දාලා තියන්නත් ඔයාලත් ඒ prompt එක copy කරගෙන ගිහින් වීඩියෝ එකක් හදන්න පොඩි try එකක් දෙන්න. මම ඉස්සරහට අනිවාර්යයෙන්ම ගේන්නම් වීඩියෝ එකකට prompt එකක් ලියා ගන්න විදිය ගැන අලුත්ම වීඩියෝ එකක්. බලමුකෝ දැන් මම දීපු prompt එකට අනුව ඒ කට්ටිය හදලා දෙන වීඩියෝ එක කොයි වගේද කියලා. මෙතන 100% ගියාම තමයි මේ කට්ටිය වීඩියෝ එක අපිට හදලා දෙන්නේ. 100% ඔයාලට යනවා බලා ගන්න පුළුවන් මෙතන. ඔන්න මම දැන් දීප prompt එකට අනුව කට්ටිය වීඩියෝ එක හදලා දීලා තියෙනවා. අපි දැන් play කරලා බලමු කොයි වගේ වේද කියලා වීඩියෝ එක. අයින් වියල්ලා මෙගේ බේරෙක් නෑ. ඔයාලා දැන් දකින්න ඇතිනේ මම හදාගත්ත වීඩියෝ එක. ඔයාලට මේකෙන් පුළුවන් ඔයාලට සිංහල voice ඇඩ් කරලා මේ වගේ වීඩියෝ එකක් ඔයාලටත් හදාගන්න. දැන් ඔයාලා වීඩියෝ එක හදාගත්ත කියමුකෝ. දැන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඩවුන්ලෝඩ් සලකුණ තියෙනවා. ඒ ඩවුන්ලෝඩ් සලකුණ උඩ එකපාර ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ තියෙනවා original size is
ඔරිජිනල් සයිස් 720p කියලා එන්නේ ඒකුටක පාරක් ටච් කරන්න. ඒකුට ටච් කරට පස්ස ඔයාලට මේ වීඩියෝ කාරක් ගැලරියට සේව් වෙනවා. මෙතන මම දැන් උඩින් ආවා ඩවුන්ලෝඩ් කියලා. ඔන්න මගේ ගැලරියට මේ වීඩියෝ එක සේව් වෙලා තියෙන්නේ. ඔයාලා try කරලා බලන්න මේක ඔයාලට ලිමිට් වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ එක ඊමේල් එකකින් ඔයාලට වීඩියෝ 5ක් වගේ හදාගන්න පුළුවන්. ඔයාලට ඊට වෙන ඊමේල් එකක් දීලා ඔයාලට ආයෙ වීඩියෝ ටිකක් හදාගන්න පුළුවන්. ඔයාලට ඒ කියන්නේ මේක පොඩ්ඩක් ලිමිට් වෙනවා. වීඩියෝ 5ක් වගේ තමයි උපරිම හදාගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මේක භාවිතා කරලා ෂෝට් මූවි එකක් මොකක් හරි ඇඩ් එකක් ෂෝට් ෆිල්ම් එකක් වගේ හදාගන්න පුළුවන්. මම මේ ලියාගත්ත ප්‍රොම්ප්ට් එකේ මම තව ප්‍රොම්ප්ට් ටිකක් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ ප්‍රොම්ප්ට් ටිකත් ඔයාලා ඕනනම් කොපි කරගෙන ගිහින් ඔයාලත් වීඩියෝ හදලා බලන්න. මේ වීඩියෝ ගැන හිතුණ දේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකක් හරි මේ වීඩියෝ හදන ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු යාළුවනේ. එහෙනම් අදට අපි ගිහින් එන්න. Bye guys, subscribe to my YouTube channel.